දැන් අපේ රටේ ගත්තහම මේ ඒ මාර වෘත්තීය මාර්ගෝපදේශන කියන කතාවක් නැහැනේ. නෑ. ළමයා දැන් O level ඉවර වුණාම මොකද කරන්න කියන එක සම්බන්ධයෙන් දැන් හිතන්න O level fail කියලා. මොකද කරන්න කියන එක සම්බන්ධයෙන් අදහසක් නැහැ. හැබැයි O level fail ළමයෙක්ට උනත් ලංකාවේ ඇතුලේ මේ උපාධියක් දක්වා ය아가න්න හැකියාව තියෙනවා. ඒකට අවස්ථාව තියෙනවා. ඒකට මේ ඉඩකඩ හදාගන්න ඕනේනේ. හැබැයි ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම දන්නේ නැහැ. හුඟක් වෙලාවට සමහර ගුරුවරු දන්නේ නැහැ. ඒ ගුරුවරුගෙන් අහපුවාම ඒගොල්ලොත් ඔය ඒගොල්ලන්ට හම්බෙච්ච කොලේක තිබ්බ විස්තරයක් කියනවා. ඉතින් නරක අදහසකින් නෙවෙයි. ඒගොල්ලෝ ඒක කියන්නේ ඒගොල්ලෝ හම්බුනේ ඒකින්ද. හැබැයි මෙහෙමයි. අපිට දැන් අම්මලා තාත්තලා හුඟක් කට්ටිය මගෙන් ওই ප්‍රශ්නේ අහනකොට මම කියන්නේ ඉතින් ළමයේ කැමැත්ත මොන වගේ කරද? ළමයේ හැකියාව මොන වගේ පැත්තකටද? ඒ මොනවා වුණත් අපි මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය කියන එක ගත්තාම ලෝකයේ දැන් තියෙන්නේ මේ දේ. එතකොට ඔයගොල්ලොන්ට අනිවාර්යෙන් ඉදිරි අනාගතයේදී තමන්ගෙම කියලා ඇල්ගොරිතම් එකක් හදාගන්න පුළුවන්කමක් ලැබෙන්න දැන් AI එක්ක වැඩ කරන්න රොබෝලා එක්ක වැඩ කරන්න මෙන්න මේ වගේ කාලයකට තියෙන්නේ. එන්නේ ළමයින්ගේ මේ O level කරන ළමයින්ගේ රැකියා අවස්ථා කියන්නේ ටිකක් ඉස්සරහා තියෙන කාලයක්. තව ටික කාලෙකින් ඒ වගේ දේවල් එන්නේ. AI එක වැඩ කරන්න වෙන්නේ. එතකොට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක කොයි විදිහටද වැඩ කරන්නේ මේ වගේ කන්සෙප්ට් එකක් ගැන අදහසක් තියෙනවා නම් අන්න ගොඩක් වටිනවා. එතකොට කෙනෙක්ට අදහසක් තියෙනකොට සමහරක් ළමයි ගත්තාම ඒගොල්ලෝ අර එක එක දේවල් වල ෆෝන් වල එක එක ගැජමැටික් වැඩ ඒ වගේ ඒවා කරනවා. ඒගොල්ලෝ නිකන් ඇත්තටම එතිකල් හැකින් වගේ දේවල් උගන්වුවොත් ලෝකේ ඉන්න හොඳම සිකියුරිටි ඉංජිනේර කෙනෙක් දක්වා ඒගොල්ලෝ ගේන්න පුළුවන්.